දැන් සමහර අය ලව් කරන කාලේ නන්නේ මුණ ගැහුණාම සමහරලාවට කියනවා ඔයා නැත්තම් මං ඉඳලා වැඩකුත් නැහැ. ඔයා නැති ජීවිතේ මක්කටයි එහෙම කියනවනේ නේ. එහෙම කියලා අපි හිතමු දැන් ওই ලව් එක ටික කාලයක් යනකොට ගෙදෙට්ට මාට්ටු වෙලා ඊට පස්සේ අපි හිතමු ගෙදරින් දැන් ලව් එකට විරුද්ධයි. ඒතර කියන අපි දෙන්න මේ ආත්මයෙන් සමුගමු. ලබන ආත්මේ කව මිනිස් හඬින් තොල පාළු දූපතක හමු වෙමු වෙයි කියලා නේ. දෙන්නත් එක්ක යනවා කෝච්චියට පයින්න. එහෙම නැත්නම් දෙන්නත් එක්ක යනවා ගඟේ පනින්න. කොල්ලා ජබොක් ගාලා පැන්නට පස්සේ කෙල්ල සීතලයි අද බෑ වගේ කියලා ගෙදර යනවා. ඒ කියන්නේ දැන් මේ ඇත්තටමද කියලා තියෙන ඔයා නැත්තම් මං ඉඳලා වැඩක් නැහැ කියලා? නෑ ඒක නෑ මූණිච්චාවට කියන කතාව. පැහැදිලිද? එහෙනම් ශ්‍රේණිගත සම්බන්ධයක් කියන්නේ ඇත්තටම ඔයා නැත්තම් මං ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙනම් අදින් පස්සේ ලව් කරනකොට කියන්න හොඳම ක්‍රමය මොකද? ඔයා නැත්තම් මං ඉඳලා වැඩක් නැහැ කියන්න එපා. මායි ඔයයි හරියට ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් වගේ කියලා තමයි කියන්නේ. තේරුණාද කියන එක?